නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, මම අද හැමදිනාටම මතක් කර දීමට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්ණීයමෙත්ත සූත්‍රය පිළිබඳව කරුණු කිහිපයක්. බුදුහාමුදුරුවෝ කර්ණීයමෙත්ත සූත්‍රයේ දේශනා කළේ කුමන අරමුණක් මුල් කරගෙනද කියන කාරණේ පිළිබඳව සදහවත් බෞද්ධ පින්වතුන් හැම කෙනෙක්ම දන්නවා. මේදී බුදුරජාණන් වහන්සේ මෛත්‍රී කිරීමේ අනුසස් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කළ බවක් පේනවා. කරුණු 15කින් යුක්ත කර්ණීයමෙත්ත සූත්‍රය අධ්‍යාපනය ලැබෙන කෙනෙකුට, රැකී ආරක්ෂාවක් කරන කෙනෙකුට, වෙනත් ව්‍යාපාරයක් කරන කෙනෙකුට, ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙකුට දියුණු වීම සඳහා මහෝපකාරී වෙන බව ඒ සූත්‍රය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. එයින් මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සක්කෝ දක්ෂයෙක් වෙන්න. හැම ක්ෂේත්‍රයකම වැඩ කටයුතු කරන අය දක්ෂයෝ වීම තුළින් දියුණු වෙන්න පුළුවන්, ඉහළට යන්න පුළුවන් කාරණේ එතනදි පැහැදිලි කරලා දෙනවා. උජූච ඍජු පුද්ගලයෙක්, සූජූච වඩාත් ඍජු පුද්ගලයෙක්, දෙලින් කතා කරන, දෙලින් වැඩ කරන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්න කියන එක තමයි ඒ තුළින් පැහැදිලි කරන්නේ. සුවචෝ කීකරු පුද්ගලයෙක්, සුවච කෙනෙක් බවට පරිවර්තනය වෙන්න. අනතිමානී නියතමානී ගතිගුණ ඇති පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්න. දැන් මේ මුල්ම ගාථාවෙන් පැහැදිලි වෙන්නේ සක්කෝ උජූච සූජූච සුවචෝ සස්ස මුදු අනතිමාන. මුදු පුද්ගලේ, මදහත් ගතිය පැවතුම් නැති පුද්ගලේ, ඒ වගේම නිහතමානී පුද්ගලේ බවට පරිවර්තනය වෙන්න කියලා මේ ගාථාවෙන් පැහැදිලි වෙනවා. මුළු කර්ණීයමෙත්ත සූත්‍රයේ පුරාම තිබෙන්නේ පුද්ගල ජීවිතයක් ඉදිරියට යන, පුද්ගල ජීවිතයක් සාර්ථකත්වය කරා යොමු කරන කරුණු 15. ඒ කරුණු 15 අධ්‍යයනය කිරීම, දැන ගැනීම, අවබෝධ කර ගැනීම, ඒ පිළිබඳව උනන්දුව කටයුතු කිරීම සෑම ක්ෂේත්‍රයකම ජීවිතය හැම කෙනෙකුටම ජීවිතේ ජය ගන්න, පරලෝ ජය ගන්න හේතු වාසනා වෙනවා කියන එක සිහිපත් කරනවා. හැම දිනාටම උතුම් රත්නත්‍රයේ සරණයි.